ලංකාවේ වගා කටයුතු කරන බොහෝමයක් ගොවි මහතුරුන්ට තියෙන ගැටලුවක් තමයි එයාලගේ වගාව කොහොමද මේ වනසත්තුන්ගෙන් ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් සත්තුන්ගේ ජීවිතත් හානි නොකර වගාව පරිස්සම් කරගන්න පුළුවන් විදිහට අපි හැදුවා ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ක්‍රියාත්මක වන ආරක්ෂිත විදුලි වැට උපාංග කිහිපයක්. ඉතින් මේ ආරක්ෂිත විදුලි වැට උපකරණ පාවිච්චි කරන ගොවි මහතුරුන්ගෙන් අපි දැනගමු ඒ අයගේ අත්දැකීම් කොහොමද කියලා. මර්දංකඩවල මාමිනියාව මගේ නම අජිත් මමට මගේ තියෙනවා අක්කර 4ක විතර ඉඩමක්. ඒ අක්කර 4ට ගත්තේ මැෂින් එක අලියට ගත්තේ මේ මල්ලිගෙන් තමයි. ඇත්තටම අද වෙනතුරු මේ කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ, මැෂින් එක හොඳයි. අවුරුදු දැන්ට නම් අපි අරගෙන අවුරුදු 5ක් විතර වෙනවා. කිසිම තවම සර්විස් එකක්වත් මොකක්වත් ආවේ නැහැ. මම වගා කරලා තියෙනවා පොල් තියෙන්නේ. පොල් තියෙනවා, තව ගොඩක් ජාති තියෙනවා. පොල් කුරුඳු කොස් තියෙනවා. දැන්ට පොල් ගස් කඩෙනවා දෙකක් තුනක් තියෙනවා. තව චූටි පැල තමයි තියෙන්නේ. ඉතින් දෙපාරක් තුන් පාරක් විතර ආවා ළඟටම. ආවට කැඩුවේ නැහැ. ළඟට ඇවිල්ලා කරන්ට් එක තියෙන ඉඳලා ගියා. ඔව් මේ දවස්වල හේන් වල ඉන්නත් ඕනේ නැහැ, මුකුත් නැහැ. හොඳට සැපසේ නිදා ගන්න පුළුවන්. ඉස්සර වගේ ටෝච් එකක් ගේ වටේ වත්ත වටේ ඇවිදින්න ඕනේ නැහැ. ඇත්තටම හරි හොඳයි. මේ කිසි මේ ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 3ක් හෝ 3 මාස ගානක් වගේ වෙනවා. ඒ අතර තුන කාල සීමාවේ එකම වතාවක් මගේ මේක ස්වභාවිකවම අලියා කැඩුවා. මොකද එයාට පළමු විදිහට මේ කොට ඇටයක් දාලා කැඩුවා. නමුත් ඇතුළට හානියක් කරන්න සිද්ධ වුණේ නැහැ. මොකද අලියාගේ පරිපත්තය අර එලාම් එක කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ මම ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වුණාන් පස්සේ ඊට පස්සේ නැවත ප්‍රසංස්කරණය කරලා ඉවරලා දැම්මා. එදා මෙදා අතුර හැබැයි තාම වත්තට ආවේ නැහැ. ඇත්තටම ලොකු සහනයක් ඒක. මොකද අපේ ගමේ තියෙන අලි ගැටලුවත් එක්ක මට ලැබුණු ලොකු සහනයක්. මගේ වගාව සම්බන්ධව රැගෙන ලොකු සහනයක්. අලිවට පරිපත්තය සම්බන්ධයෙන් පසු සේවාව ගැන ලොකු වුමනාකමක් තියෙනවා මෙතුවට. ඉතින් ඒකින්ද මම නම් හිතන්නේ මේක කොලැබ්ස් එකෙන් ගහන මේ අලිවට තමයි ගොඩක් විදිහටම ලාභදායී විදිහට පසු උපරම් සේවාවත් එක්ක ගෙදරකට ගන්න තියෙන හොඳම දේ ඒක තමයි කියලා මම විශ්වාස කරනවා. මොකද නැතුනොත් කඩෙන් ගත්තා අලිවට ගෙනාව වහයි කරා අපි දන්නේ නැහැ මොනව වුණාද. ඊට පස්සේ කිසිම කෙනෙක් වගකීමක් නැහැ කිසිම දෙයක්. එහෙම නෙමෙයි දැන් මෙතන පසු අපි කෝල් එකක් දුන්නත් ටක් ගාලා ආන්සර් කරලා මොකද්ද වෙන්න ඕනේ, කොතනද කැඩලා තියෙන්නේ, මොනවද කරන්න ඕනේ, අපිට දවස් දෙකක් ගෙවන්න, අපි ටක් ගාලා හදලා ඉවරනම් ඒ වගේ ලොකු සේවාවක් සපයමින්ද මේ ගැන ගැටලුවක් නැතුව බයක් නැතුව අපිට දවසක් හෝ දෙකක් නැවත මොකක් හරි වෙන ක්‍රමයකින් වේදිකකින් අලුත් එකක් ගේනකම් මෙතුමගෙන් ඒ ලැබෙනකම් කිය මොකක් හරි ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන්. මොකද දැන් තියෙන තත්ත්වෙත් එක්ක දවසක්වත් මේ අලිවට නැතුව ඉන්න බෑනේ. මොකද අලිවට නැතුව හිටියොත් එහෙම එදාට මරිට ඇවිල්ලා අපි අවුරුදු දෙකක් තුනක් නෙවෙයි අවුරුදු 5-10ක් තිස්සේ අපි මේ වගාව ආරක්ෂා කරන අලිවටක් ගහලා එක පැයක් නැතුනොත් එහෙම එදාට ඇවිල්ලා කාලා ගිහම වැඩක් නෑ. ඒකින්ද මේ අර පසු සේවාව ගෙදරට මේක සප්ලයි කරන හින්දා මේ ගැටලුව අපිට පැන නගින්නේ නැහැ මේ තත්ත්වෙත් එක්ක. ඒකින්ද මම ඔයාලට යෝජනා කරනවා මේ කොලැබ්ස් එකකින් නිෂ්පාදනය කරන මේ අලිවට පරිපතය ඔබේ ගෙදරට නිවස සහ වටේ ආරක්ෂාවට සපයා ගන්න. ඒක තමයි දැනට තියෙන ලාභදායීම හොඳම අලිවට කියලා මම දැනට ඔබට ප්‍රකාශ කරනවා. විදිබ්බණ්ඩ ඊළඟසිංහ ඉන්නේ මර්දංකල්ල මාමිනියාව ගමේ. දැනට අවුරුදු මගේ අක්කර 2.5 ඉඩමක් තියෙනවා. ඉඩමේ පොල් කෙසෙල් මඤ්ඤොක්කාවෙන් වගේ ගොඩක් දාලා තියෙනවා. දැනට අවුරුදු 2.5 මම YouTube එකේ බලලා මම උගත්තේ මේ සාකච්ඡා කරලා. නමුත් ඒක වැරදුන්නේ නැහැ. දැනට හොඳම කියන්නේ තම තත්ත්වයේ තියෙනවා.
මේ වෙනකන් අලි දෙපැත්තේ යනකොට මේ දෙපැත්තේ එන කැලේ තියෙන මට ගෙදර ගමේ කට්ටියත් කිව්වා ඕක කරන්න එපා අලි කරදර එනවා කියලා. නමුත් මේ සේකිට් එක ගත්ත දවසේ ඉඳන් කිසිම මේ වෙනකොට කිසිම කරදරයක් නැහැ. වගා ටිකත් හොඳින් කරගෙන මගේ වැඩත් කරගෙන උකත් යනවා. දැන්ට හොඳම මේකේ තියෙනවා සේකිට් එක. මේ අක්කරයක් ප්‍රමාණය අඹ ගස් තියෙනවා, පොල් ගස් තියෙනවා, පොස් ගස් තියෙනවා. මැෂින් එක අරන් දැන් කොච්චර කාලද? මැෂින් එක අරන් අවුරුදු 3ක් වෙනවා. මැෂින් එක පිළිබඳව මොනවද කියන්න තියෙන්නේ? මැෂින් එක හොඳයි, මුකුත් උනේ නැහැ. අලි ආවෙත් නැහැ. ඇවිදින් එක්මත් වෙලාවකට ඒත් අයින දිගට යනවා. ඒක අර මැෂින් එකේ සද්දේ එනකොට ඒගොල්ලෝ එන්නේ නැහැ. අනියක් උන්නේ නැහැ. අරක දැම්මේ නැත්නම් එනවා.